බුද්දස්ස නංගි නංගි මහනවද? මෙහුවා. එහෙමද? මල්ලි කිව්වා මගේ ෂර්ට් එක මහලා ඉවරයි කියලා. ඔව් අයියා දැන් මේ මම නූල් ටිකක් තිබුණා ටික. ඔය මහලා තින්නේ නියවට. ෂා හරි ලස්සනයි. ලස්සනයි නම් කමන්නේ. අයියාගේ පළවෙනි වැඩේනේ. ඔව් නේ ඒක තමයි. අයියා වාඩි වෙන්න. හරි නංගි කමන්නේ. මං හදිසියෙම තාගේ යන්නත් ඕනි. වැඩම කීපයක් තීදි තමයි ආවෙත්. හරි අයියා ඉන්න මම. කමෙන්ද මල්ලි වැඩට ගියා නේ? ඔව් අයියා දුදෙම ගියා. දැන් මැෂින් එක දීපුවම ලොකු වටිනවා නේ නංගි සෑහෙන්නේ නේ. ගෙදර ඉඳන් මොකක් හරි වැඩක් කරන්න නැත්නම් ඉතින් එයා හම්බ කරනකින් කීයක් කරගන්න බැහැ. දැන් ඉතින් Tamanට කියලා දෙයක් නෙමෙයි. ළමයි ඇඳුම් මෙහෙම මහන්නත් මේ කියයි දැන් මේ පැත්තේ අය ඉන්නවනේ. ඔව් ඒක තාම තමයි. දන්නේ නැහැ මම මහනවා කියලා. හිමිටි ඉතින් මේ අයියා මේ හරි නංගි මේක මේ අඩපාඩුවක් තිබ්බොත් මේ බල්ලා ගෙනත් ගරන් දෙන්න. එන්න මං එන. මේ මම නංගි කොහොමද? පළවෙනි එකනේ. ගාන කීයද දන්නේ නැහැ මේක. අනේ අයියා පිස්සුද සල්ලි එපා. එහෙම බෑ මේ වැඩ කරගින්. ඔච්චර දේවල් කරගෙන දීලා තායි මේ එහෙම බෑ නංගි. හරි කවන්න එයා නංගි. මෙන්න මේක තියාගන්න තව අඩුපාඩු තියෙනවා නම් තියෙන දේවල් මේකෙන් අරන් මහන්න මේ තව ටිකක් පුරුදු වෙන්නකෝ නංගි මේක තියාගන්න බෑ. කමන්න තියාගන්න මේක. නෑ තියාගන්න මේක අලුත් පිස් ඉස්සෙල්ලා. එපා ඉස්සෙල්ලාම දීපේන කමන්න ගන්න. කමන්න තියාගන්න. ගොඩක් පින් සිද්ධ වෙනවා. එන මගේ හරි අයියා නමස්කාරයි.